Facebook එකේ අයියා කෙනෙක් සටහනක් දාලා තිබ්බා. එයා පික්මී දුවන කෙනෙක්. එතුමා කියනවා මම අවුරුදු 10කට කලින් තමයි මේ පික්මී දුවන්න පටන් ගත්තේ. අනුන්ගේ ටුක් එකක් කුලියට අරගෙන. ඊට පස්සේ පරණ ඇල්ටෝ එකක් ගන්නවා ඔහු. පස්සේ අවුරුදු 10කට පස්සේ ඔහු වැගනාර් එකක් ගන්නවා ලක්ෂ 85කට. එතකොට ඔය ත්‍රිවිල් පාක් වල අයියලා කියන විදිහට තුට්ටු දෙකට දුවලා තමයි එයා මේ වගේ ගේමක් ගහලා තියෙන්නේ. මිනිසුන්ට හොඳ සර්විස් එකක් දීලා තියෙනවා අඩු මුදලට. එතකොට ෆෝන් එක පර්ස් එකක් දාලා ගියත් ඒවා අපව ඒගොල්ලන්ට ගිහින් දීලා ඒ විදිහට කරලා තියෙනවා. ඉතින් අර මිනිසුන්ව හූරගෙන කාලා නැහැ. ඉතින් අපේ ත්‍රිවිල් පාක් වල අයිලාට ඒක හොඳ ආදර්ශයක්. පුළුවන් නම් සාධාරණ මුදලකට දුවන්න. දැන් පික්මී Uber වල දුවන්නේ ගාන අඩුවෙන් කියලා ඔයගොල්ලෝ කියනවා. ඔයගොල්ලන්ගේ ගාන වැඩිනේ. කොහොමද වැඩිනේ? පික්මී Uber දුවන අය ඒ වගේ අඩු මුදලකට දුවලා පාඩුවක් නැතුව ගේමක් ගහනවා නම් ඕගොල්ලෝ දුවන්නේත් ඒ පෙට්‍රල් දාලා තමයි වාහනේ. ඒතර ඕගොල්ලන්ට බැරි වෙන්න විදිහක් නැහැ. ඉතින් ඕගොල්ලොත් ඒ වගේ සාධාරණ මුදලකට දුවන්න ඕගොල්ලන්ටත් හයර් තියෙයි ප්‍රශ්නයක් නැහැ. මේ ගැටුමක් නිර්මාණය කරන්න එපා. ඕගොල්ලොත් ඒ වගේ සාධාරණ මුදලකට දුවන්න. ඉතින් ඕගොල්ලන්ටත් ඔය ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන දුවන්න පුළුවන් නේ. ඕගොල්ලන්ටත් හයර් නැතුව නෙමෙයි ප්‍රශ්නයක් නැහැ නේද?